Hi guys, කොහොමද? Welcome back my YouTube channel. මං හිතනවා මගේ යාළුවෝ හැමෝම සතුටෙන් පරිස්සමෙන් ඇති කියලා. ඉතින් මගේ වීඩියෝස් වලට අලුත් කෙනෙක් නම් මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔන්න ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. එහෙනම් මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න කියලාත් ආදරෙන් ඉල්ලනවා. Welcome to my channel. මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරලා එකතු වෙන්න. ඉතින් ඔන්න අද මම ඕගොල්ලොන්ට අරන් ආවේ ගොඩ දවසකට පස්සේ ස්කින් කෙයාර් වීඩියෝ එකක්. ඉතින් ගොඩ දෙනෙක් මගේ වීඩියෝස් වලට කමෙන්ට් දාලා තිබ්බා ස්කින් කෙයාර් එකක් අරන් එන්න කියලා. ඉතින් එන්න ඒ හින්දා මේ වීඩියෝ එක ඔයාට. ඉතින් මම දැන් එක දිගටම ගෙනාවේ තෙමු එකේ shopping haul. ඉතින් ඒ නිසා මම හිතුවා අද ඔයගොල්ලොත් එක්ක මගේ ස්කින් කෙයාර් එකක් ෂෙයා කරගන්න ඕනේ කියලා. ඉතින් ස්කින් කෙයාර් කිව්වහම ගොඩාක් කට්ටිය මම දන්නවා ඒ දෙයට ආසයි, ගොඩාක් ගෑල් ළමයි ආසයිනේ ලස්සනට ඉන්න. ඔන්න ඒ හින්දාම මම හිතුවා අද ඔයගොල්ලොන්ට මේ වීඩියෝ එක ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. එහෙනම් යමු අපි වීඩියෝ එකට. වීඩියෝ එකට යන්න කලින් තාමත් ඔයගොල්ලෝ මගේ වීඩියෝස් බලන්නේ මාව subscribe නොකරන මාව subscribe කරන්න කියලාත් ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔයගොල්ලෝ thumbnail එකෙන්ම දකින්න ඇති මම මොකක්ද අද අරන් ආව වීඩියෝ එක කියලා. ඉතින් මම අද අරන් ආවේ කොහොමද ගෙදරදිම ක්ලීන් අප් එකක් කරගන්නේ කියලා. ඉතින් මම ක්ලීන් අප් එක සම්බන්ධව වීඩියෝස් ඕගොල්ලන්ට අරන් ඇවිල්ලා තියෙනවා. ඕගොල්ලන්ට පුළුවන් මගේ YouTube එකට ගිහිල්ලා ඒ දේවලුත් බලන්න. ඉතින් මම ගිය පාර කරපු වීඩියෝ එකේදී ස්කින් කෙයාර් වීඩියෝ එකේදී ගොඩාක් කට්ටිය මගෙන් කමෙන්ට් දාලා අහලා තිබ්බා මම මේ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් කොහින්ද ගන්නෙ, මම ෆේෂල් එකක් දානවා නම් ගෙදරින් මොන වගේ ප්‍රොඩක්ට්ස්ද යූස් කරන්නේ, ඔය වගේ දේවල්. ඉතින් ඒ නිසා මම හිතුවා මේ වීඩියෝ එකනුත් ඔයාට මම කොහින්ද මේ දේවල් ගන්නෙ, මේ දේවල් ඇත්තටම හොඳයිද කියලා ඕගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. එහෙනම් බලමු අපි ස්ටෙප් බයි ස්ටෙප් කොහොමද මම මගේ මූණට ගෙදරදිම ක්ලීන් අප් එකක් දාගන්නේ කියලා. මම නම් ඇත්තටම ක්ලීන් අප් එකකදී ඉස්සරලම මගේ මූණේ තියෙන අනවශ්‍ය රෝම ඉවත් කරගෙන මගේ අයිබ්‍රෝස් නීට් කරගන්නවා. ඕගොල්ලන්ට පේන ඇති මගේ අයිබ්‍රෝස් ගොඩක් වැවිලා, ඒ වගේම මූණේ මේ අපර් ලිප් එකත් ගොඩක් තියෙනවා, මූණේ රෝම වැවිලා තියෙනවා. ඉතින් මම ඇත්තටම ත්‍රෙඩ් කරන්නේ නැහැ අයිබ්‍රෝස් ඒ වගේම මූණ. මොකද මට ඇත්තටම මේක රිදෙනවා, මට ඉවසන් ඉන්න බෑ. ඒ නිසා මම ඇත්තටම ෂේව් මෙතඩ් එක යටතේ තමයි මගේ මූණේ තියෙන අනවශ්‍ය රෝම අයින් කරගන්න, ඒ වගේම අයිබ්‍රෝස් උත් නීට් කරගන්නේ. ඉතින් මෙන්න මේ වගේ බෝල් එකකට මම වතුර එකකුත් දාගත්තා. ගොඩාක් කට්ටිය දන්නවා කොහොමද, ගොඩාක් කට්ටිය මම දන්නවා ත්‍රෙඩ් කරන්න දැන් හුරු වෙලා නැහැ. ගොඩාක් මෙන්න මේ රේසර් එකෙන් තමයි මේ කරන්නේ. ඒ වගේම ඇලෝවෙරා ජෙල් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම මම මේ ඇලෝවෙරා ජෙල් එක ගත්තේ මේ මට ඇත්තටම වීඩියෝ එකක් කරන්න ඕන නිසා. මගේ ඇලෝවෙරා ජෙල් එක ඉවරයි. මම ඩොක්ටර් රෂෙල් එකේ ඇලෝවෙරා ජෙල් එක තමයි යූස් කරන්නේ. ඒක ගොඩක් හොඳයි රේසර් වලට. නැත්තම් ඕනම දෙයකට අපේ ඇඟ ගොඩාක් ඩ්‍රයි වෙලා නම් අපිට බොඩි එකට ඒ ඩ්‍රයිනස් එක අඩු කරන්න ඒ ඇලෝවෙරා ජෙල් එක ගොඩක් හොඳයි. මේකත් ප්‍රශ්නයක් නෑ. මේක මම ෂේව් කරන්න ඕන නිසාම තමයි ගත්තේ. මේක බ්‍රෑන්ඩ් එකවත් මම බැලුවේ නෑ. ෂෙලෝ එකේ ඇලෝවෙරා ජෙල් එක, ඒ වගේම මෙන්න මේ රේසර් එක. ඉතින් මේ දෙක පාවිච්චි කළා මම මගේ මූණේ අනවශ්‍ය රෝම ඉවත් කර ගන්නවා. ඉස්සෙල්ලම මූණට මෙන්න මේ වගේ ඇලෝවෙරා ජෙල් ටිකක් අරගෙන මේ විදිහට ගා ගන්නවා. ගාගෙන මේක ඇත්තටම දන්නේ නැති කෙනෙක් නම් කරන්න එපා. මූණ ඇත්තටම කැපෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා හොඳට දැනුවත්ව මේක කරන්න. මටත් මුලදී මේක ඇත්තටම කරන්න බැරි වුණා. කියන්නේ මගේ මූණත් ඩැමේජ් වුණා කියන්නේ අර ලොකුවට එහෙම නෙවෙයි. අර චුට්ටක් කැපෙනවා. එතකොට අර අපේ මේ ස්කින් එක ටිකක් ෆෙයා ස්කින් එකක් නිසා ඉක්මනටම මේක රොට්ටු වෙලා පේනවා. ඉතින් කැතයි. එතකොට ඒ තුවාලේ හොඳ වෙන්න වැඩි කාලයක් යනවා. ඒ නිසා හරියට දැනුවත්ව කරන්න. මේ විදිහට අරන් මෙහෙම උඩට ඔයාගේ හැම ඇදලා මෙන්න මෙහෙම තමයි කරන්න ඕනේ. ඉතින් ඔය විදිහට තමයි ඔයාගේ මූණේ තියෙන සියලුම අනවශ්‍ය රෝම ඔයා ඉවත් කරගන්න ඕනේ. ඉතින් මෙහෙම වුණොත් එහෙම මේ අයිබ්‍රෝ එකත් කැපිලා යයි.
ඒ නිසා හරියට කරන්න ඕනේ ෂේව් කරද්දී එහෙම අයිබ්‍රෝ එකත් මෙහෙම හොඳට ඇදලා එහෙම කරන්න. ඉතින් අර අයිබ්‍රෝ එක ලස්සනට නීට් එකට මේකෙන් ඇත්තටම හදන්න පුළුවන්. සමහර කට්ටිය කියනවා මේකෙන් අයිබ්‍රෝස් නීට් නැහැ කියලා. මම දැක්කා ගොඩාක් වීඩියෝස් වල කට්ටිය දාලා තියෙනවා මේකෙන් අයිබ්‍රෝස් ෂේව් කරද්දී නීට් නැහැ කියලා. මට නම් එහෙම එකක් නැහැ. මගේ නම් අයිබ්‍රෝස් ලස්සනට නීට් එකට ෂේව් කරගන්න පුළුවන්. ඉතින් ට්‍රෙඩ් කරනවා නම් වඩාත් හොඳයි. හැබැයි වේදනාවක් හරි වැඩි ඇත්තටම. රිදෙනවා වැඩි. ඒ නිසා මම මේකෙන් තමයි ෂේව් කරන්නේ. මට මේ කැම් එක දිහා බලන්න ඇත්තටම ෂේව් කරන්න බෑ. ඒ නිසා මම ඉක්මනට මේකෙන් ෂේව් කරගෙන එන්නම්. හරි දැන් මගේ මූණ මම හොඳට ෂේව් කරගෙන ඉන්නේ. ඊළඟට තියෙන්නේ ක්ලීන් අප් එකේ දෙවෙනි ස්ටෙප් එක. ඉතින් ඒක ඇත්තටම ක්ලෙන්සර් මෙතඩ් එක. ක්ලෙන්සර් මෙතඩ් එක යටතේ ඔයාලට ඕනම ක්ලෙන්සර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඔයාගේ මූණේ තියෙන ස්කින් එකට අදාළව. ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ වටපිටාවෙන් එන සවුන්ඩ් එච්චර ගණන් ගන්න එපා. මොකද මම ඉන්නේ ටවුන් එකේනේ. ඉතින් මේ දවස්වල අවුරුදු සීසන් එක නිසා වටපිටාවේ සද්ද වැඩි, වාහන වැඩි. එතකොට ෂොප් වල සින්දු දාලා අරක මේක ගොඩක්. ඒ ASCII තමයි ඔයගොල්ලන්ට මම වීඩියෝ එකක් අරන් එන්නේ. සමා වෙන්න ඕනේ ඔයාලට පිටිපස්සෙන් සවුන්ඩ් ඇහෙනවා. ඔන්න ඒකට සෝරි. අකරේ ක්ලෙන්සර් එක ගැනනේ. ඉතින් ක්ලෙන්සර් එකට මම ක්ලෙන්සර් එක මෙන්න මේ සෙටාෆිල් බ්‍රෑන්ඩ් එකේ එන මෙන්න මේ ක්ලෙන්සර් එක තමයි මම මගේ මූණට දාන්නේ. මේක මගේ ෆේස් වොෂ් එක. මම හිතුවා මේක ඔයාටත් පෙන්වන්න ඕනි කියලා. ක්ලෙන්සර් එකක් නැති අයට පුළුවන් ෆේස් වොෂ් එකෙන් උනත් ඔයාගේ මූණ පිරිසිදු කරගන්න. ෆේස් වොෂ් එකෙන් ඔයාගේ මූණේ තියෙන බාහිර සම පිරිසිදු වෙනවා. ක්ලෙන්සර් එකෙන් ඔයාගේ අභ්‍යන්තරයටම ගිහිල්ලා ඔයාගේ සම පිරිසිදු කරනවා. ඔන්න ඔය දෙක තමයි මේ දෙකේ වෙනස. ඉතින් එතකොට ඔයා තේරුම් ගන්න මේකෙන් මොකද්ද හොඳ මූණට කියලා. ඒ වගේම මම කියන්නේ නෑ ඔයාට මෙන්න මේ සෙටාෆිල් බ්‍රෑන්ඩ් එකේ එන මේ ක්ලෙන්සර් එකම පාවිච්චි කරන්න කියලා. ගොඩාක් හොඳ ක්ලෙන්සර් තියෙනවා ගන්න ෂොප් වල. ඉතින් මේ ඩර්මා ප්‍රෝ එකේ තියෙනවා නෝමල් ස්කින් වලට, ඩ්‍රයි ස්කින් වලට, සෙන්සිටිව් ස්කින් වලට කම්බිනේෂන් ඔයිල් මෙන්න මේ සියලුම ස්කින් වලට අදාළ ක්ලෙන්සර් වර්ග තියෙනවා වෙළඳ පොලේ. ඩර්මා ප්‍රෝ විතරක් නෙවෙයි ඕනම බ්‍රෑන්ඩ් එකකින් ඔයාලට ගන්න පුළුවන් ඔයාගේ සමට ගැලපෙන්න. ඉතින් මම පාවිච්චි කරන්නේ මේක. ඒ නිසා අද මම මෙන්න මේකෙන් තමයි මගේ මූණ ක්ලෙන්සර් කරගන්නේ. ඉතින් මම ඉස්සෙල්ලා දාපු වීඩියෝ එකේ දාලා තිබ්බනේ ඩර්මා ප්‍රෝ ප්‍රොඩක්ට්ස් කොහින්ද ගන්න කියලා. ඩර්මා ප්‍රෝ ප්‍රොඩක්ට්ස් ඕනම මොකක්ද ඒකට කියන්නේ ෆාමසි එක, ලවර් ෂොප් එක, ප්‍රැන්සි ෂොප් එක ඕනම එක මං හිතන්නේ දැන් තියෙනවා. ඒ වගේම ඔයා ඒකේ තියෙන ප්‍රයිස් එකත් කම්ෆර්ටබල් ඕගොල්ලන්ට ගන්න පුළුවන්. අතේ තියෙන මුදලට ලොකු ප්‍රයිස් එකක් වෙන්නේ නැහැ. සෙටාෆිල්, සෙරාවේ බ්‍රෑන්ඩ් වල වගේ ලොකු ප්‍රයිස් එකක් නැහැ ඩර්මා ප්‍රෝ එක. මම ඩර්මා ප්‍රෝ රෙකමන්ඩ් කරනවා ඕනම ස්කින් එකකට. මාරම හොඳයි. මමත් ඩර්මා ප්‍රෝ ක්ලෙන්සර් පාවිච්චි කරනවා. හැබැයි මගේ ඩර්මා ප්‍රෝ එකේ ක්ලෙන්සර් එක මේ දවස්වල ඉවර වෙලා ඒ නිසා තමයි මම මේක පාවිච්චි කරන්නේ. ඒකයි මම මේ වීඩියෝ එකටත් මේක ගන්නෙ. නැත්තම් මම ඩේලි යූස් කරනවා නම් අනිවාර්යයෙන්ම ඩර්මා ප්‍රෝ එක තමයි ක්ලෙන්සර් එක තමයි යූස් කරන්නේ. එහෙනම් අපි ක්ලෙන්සර් කරමු මූණ. ක්ලෙන්සර් කරද්දි දැන් මම මගේ මූණ ෂේව් කරලානේ තියෙන්නේ. ඒ නිසා මෙන්න මේ වගේ ක්ලෙන්සර් ටිකක් අරන් මේ විදිහට ඇඟිලි තුඩු වලින් මේ විදිහට හොඳට ක්ලෙන්සර් කරගන්නවා. මේක විනාඩියක් දෙකක් වගේ කරා නම් හරි. ඇත්තටම ක්ලීන් අප් එකක් දාද්දි සැලොන් එකකට ගිහිල්ලා දාන්නත් පුළුවන්. හැබැයි ඔයාට මේ ටික තියනවා නම් ඉතින් ගෙදරදීම දාගන්න පුළුවන්. එහෙම බැරි කෙනෙක් ඉන්නවා නම් ඉතින් සැලොන් එකකට ගිහිල්ලා දාන්න පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. ඉතින් මේ වගේ දේවල් ඇත්තටම අපිට ගෙදරදීම ලේසියෙන් කරගන්න පුළුවන් නේ. සාමාන්‍ය සැලොන් එකකට යන්න බැරි කෙනෙක් ඉන්නවා නම් මේක ඇත්තටම මේ ගෙදරදීම කරගන්න පුළුවන්. මේ විදිහට හොඳට ක්ලෙන්සර් කරගන්න. ඔබගේ සතුට වේවා. අපිට මේ සින්දු ආගෙනම ක්ලීන් අප් එක දාන්න පුළුවන්.
මේ විදිහට හොඳට ක්ලෙන්සර් කරගන්න. ඊට පස්සේ සාමාන්‍ය වතුරෙන් හොදලා අරින්න. හරි, දැන් මගේ මූණ ක්ලෙන්සර් කරලා හොඳට පිරිසිදු කරලා තියෙන්නේ. normally ක්ලෙන්සර් එකෙන් පස්සේ අපි ටෝනර් එකක් ඇප්ලයි කරනවා. මෙන්න මේ Derma Pro එකේ එන මෙන්න මේ Jasmine Cooling Tone එක තමයි මම පාවිච්චි කරන්නේ. මේක ඔයාලට cotton pad එකකට දාලා මූණේ ඇප්ලයි කරන්නත් පුළුවන්. මම නම් ඔය සුකුරුත්තම් කරන්නේ නැහැ. මගේ අතටම දාලා මම මේ විදිහට ක්‍රැප් කරනවා. මේක ටෝන් එක අවශ්‍ය නැහැ. අවශ්‍ය කියන්නේ මේ ඊළඟ ස්ටෙප් එකට යනවා නම් එහෙම අවශ්‍ය නැහැ. ඒ උනාට ඇත්තටම ඒ කියන්නේ මේ මොකද කියන්නේ ක්ලීන් අප් එකේ නිවැරදි පිළිවෙල අනිවාර්යයෙන්ම ක්ලෙන්ස් එකකින් පස්සේ අපි ටෝන කරන්න ඕනේ. ඊට පස්සේ අපි කරන්නේ ස්ක්‍රබ් කරන එක. ඉතින් ස්ක්‍රබ් එකටත් ඔයාලට පුළුවන් ඕනම ස්ක්‍රබ් එකක් ඔයාගේ මූණට ගැලපෙන්න යූස් කරන්න. මම පාවිච්චි කරන්නේ මෙන්න මේක. මේක වියානා බ්‍රෑන්ඩ් එකේ එන මිල්ඩ් ෆේෂල් ස්ක්‍රබ් එක. ඉතින් මේක මගේ මූණට හොඳයි. මම ආසයි. මම ආස බ්‍රෑන්ඩ් එකක් තමයි වියානා කියන්නේ. මේකත් ගොඩක් හොඳයි. මෙන්න මේක දැන් මේ ඒ තරමට ඉවර වෙලා එකක් ගන්න ඕනේ. ස්ක්‍රබ් එකකින් කරන්නේ මම ස්ක්‍රබ් කරන ගමන්ම කියන්නම්. ස්ක්‍රබ් එකකින් කරන්නේ අපේ මුහුණේ තියෙන ඩෙඩ් ස්කින් එක අයින් කරන එක. ඩෙඩ් ස්කින් එක කියන්නේ අපේ මුහුණේ තියෙන මැරුණු සම අයින් වෙන එක. අපි කොච්චර ක්‍රීම් ගෑවත් අපිට මැරුණු සම අයින් කරගන්න බෑ. අපි අයින් කරනවා නම් අනිවාර්යයෙන්ම ස්ක්‍රබ් එකකින් තමයි අයින් කරන්න ඕනේ. ඉතින් මේ විදිහට හොඳට ඔයාගේ මූණ ස්ක්‍රබ් කරගන්න පුළුවන්. අතට කියන්නේ නිකන් මේ ගතියක් තියෙනවා නම් මොකද තද ගතියක් තියෙනවා නම් මෙහෙම වතුර ටිකක් දාන ගමන් ස්ක්‍රබ් කරන්න පුළුවන්. මේ විදිහට හොඳට ස්ක්‍රබ් කරගන්න ඒකත් විනාඩි 2-3ක්. ඒ වගේම ඔයාගේ මූණේ ගොඩාක් පිම්පල්ස්, ඇක්නිස් වගේ තියෙනවා නම් ඒ ඇක්නිස් තියෙන තැන්වල ගොඩාක් මෙහෙම ස්ක්‍රබ් කරන්න යන්න එපා. මේ ස්ක්‍රබ් කරද්දී සමහර විට මේ ඒ ඇක්නිස් වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ ගොඩාක් එහෙම පිම්පල්ස් තියෙන තැන්වල ගොඩාක් ස්ක්‍රබ් කරන්න යන්න එපා. ඒ වගේම තමයි මම දැකලා තියෙනවා ගොඩාක් අයගේ මේ නහයේ වයිට් හෙඩ්ස් එනවා. ඉතින් එහෙම එන්නේ ඇත්තටම කිසිම ස්කින් කෙයාර් රූටින් එකක් ඒගොල්ලෝ ෆලෝ කරන්නේ නැති නිසා. ඉතින් අපි ඇත්තටම මේ මෙන්න මෙතන එහෙම එනවා. අපි ඇත්තටම අපි සතියකට සති දෙකකට පාරක්වත් අඩුම ක්ලීන් අප් එකක් දා ගන්න ඕනේ. මම නම් ඇත්තටම සතියකට පාරක් ක්ලෙන්සර් කරලා ස්ක්‍රබ් එකක් කරලා එහෙම කරනවා. මොකද මගේ මූණ ඉක්මනට වයිට් හෙඩ්ස්, බ්ලැක් හෙඩ්ස් එනවා. ඒ නිසා මගේ මේ හරියේ නහේ දෙපැත්තේ ටිකක් වැඩිපුර එනවා නළලේ. ඒක මේ එක එක්කෙනාගේ ස්කින් ටයිප් එක අනුව තමයි වෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට ස්ක්‍රබ් කරලා ස්ක්‍රබ් එකත් normal water වලින් අයින් කරන්න. එකත් අයින් කරගෙන එන්න. හරි, මම ස්ක්‍රබ් කරගත්තා. ඔයාලට පේනවා ඇති මගේ ඉස්සෙල්ලා තිබ්බට වඩා මූණේ චූටි වෙනසක් වෙලා තියෙනවා. නිකන් ෆ්‍රෙෂ් ලුක් එකක් මගේ මූණට ඇවිත් තියෙනවා. ඉතින් ක්ලීන් අප් එකේදී පළවෙනි එක ක්ලෙන්සර් කරන එක, ඊට පස්සේ ටෝන කරනවා, ඊට පස්සේ ස්ක්‍රබ් කරනවා. ඊට පස්සේ තමයි ඔයාගේ මූණේ තියෙන බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් ඔයා ඉවත් කරන්න ඕනේ. ඉතින් ඒකට ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ මූණ ස්ටීම් කරගන්න ඕනේ. ස්ටීම් එකක් ඕගොල්ලන්ට ගෙදර නැත්තම් ඔයාලට පුළුවන් උණු වතුර එකක් උණු කරලා භාජනයකට දාලා මූණ ඔහොම වාෂ් පල්ලන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් රිමූව් කරන්න. ලේසියෙන්ම ඉවත් කරගන්න පුළුවන් ඒක. ඉතින් ඒක ඇත්තටම ගොඩක් හොඳයි. ඒකෙන් ඔයා මූණට හොඳ වාෂ්ප කියන්නේ හොඳට මූණ ස්ටීම් වෙනවා ඒකේ වාෂ්ප වලින්. ඒ වගේම ඔයාට මොකද ඒකට කියන්නේ මේක ස්ටීමරයක් තියෙනවා නම් ඔයාට ස්ටීමරයකින් පුළුවන් ඔයාගේ මූණ හොඳට ස්ටීම් කරගන්න. අර කොරෝනා දවස්වල ඒ දවස්වල ආවන ස්ටීම් අනේ ඒ වගේ දේවල් තියෙනවා නම් ගොඩක් හොඳයි. ඉතින් මට ස්ටීමරයක් තියෙන නිසා මම මගේ මූණ ස්ටීම් කරගන්නේ මගේ ස්ටීම් එකෙන්. මම දැන් මගේ මූණ ස්ටීම් කරගත්තා. ස්ටීම් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ මූණේ තියෙන බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් ඉවත් කර ගන්න. මේ වගේ රිදෙනවා ටිකක්. මේක මම මිරේ එකක් බලාගෙන කරන්න ඕනේ. නිසා මම මගේ මූණේ තියෙන බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් ඉවත් කරගෙන එන්නම්.
හරි ඔයාගේ මූණේ තියෙන black heads white heads ඉවත් කරගත්තට පස්සේ ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ මූණ ටෝන කරගන්න ඕනේ. මොකද දැන් අපේ මූණේ තියෙන pores ඔක්කොම open වෙලා තියෙන්නේ. ඒ open වෙච්ච pores ආයේ close කරගන්න අනිවාර්යයෙන්ම අපි ටෝන එකක් අපේ මූණට ඇප්ලයි කරන්න ඕනේ. normally clean up එකේ ප්‍රධාන දේවල් ටික මෙතනින් ඉවර වෙනවා. ඒ කියන්නේ පළවෙනි එක ඔයා මූණ ෂේව් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයා ක්ලෙන්සර් කරන්න, ටෝන කරන්න, ස්ක්‍රබ් කරන්න. ස්ක්‍රබ් කරාට පස්සේ ඔයාට පුළුවන් ආයෙ ටෝන කරන්න. ඉතින් මෙතනින් පස්සේ ඒ කියන්නේ white black heads white heads ඉවර කරාට පස්සේ ආයෙ ටෝන කරලා ඔයාට පුළුවන් ක්ලීන් අප් එක මෙතනින් එන්ඩ් කරන්න. ඔයාට පුළුවන් මෙතනදී වැඩියෙන් ඔයාගේ මූණට යමක් කරන්න ඕන ඔයාට පුළුවන් පැක් එකක් යූස් කරන්න. ඉතින් පැක් එක විදියට ඔයාට ඕනම ගෙදරදී හදාගන්න පැක් එකක් හරි එහෙම නැත්නම් කඩෙන් ගන්න පැක් එකක් හරි ඕනම පැක් එකක් ඔයාගේ මූණට ඇප්ලයි කරන්න පුළුවන්. විනාඩි 10ක් 15ක් ඉඳලා වොෂ් කරාට පස්සේ ඇත්තටම ෆේෂල් එකක් වගේම ඔයාගේ මූණට හොඳ ට්‍රීට්මන්ට් එකක් මෙන්න මේ දේවල් වලින් වෙනවා. ඉතින් අද මම පැක් එකක් දාන්නේ නැහැ. හැබැයි මම ඔයාලට කියන්නම් පැක් එකක් දානවා නම් හොඳ පැක් එකක් මෙන්න මේ Derma Pro එකේ එන මෙන්න මේ ෆේෂල් පැක් එක ගොඩාරියක් හොඳයි ඔයාගේ මූණට. පෞද්ගලිකව මම මේක යූස් කරනවා. මේක ගොඩාරියක් හොඳයි. මේක ලොකු ගාණක් වෙන්නේ නැහැ. මේක රුපියල් 650ක් වෙන්නේ. ගොඩ කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. මේක ගොඩක් හොඳයි. ඒ නිසා තමයි මේක ඇත්තටම මේකක් නෙවෙයි. මගේ පෞද්ගලික මේ අත්දැකීම තමයි ඔයගොල්ලොත් එක්ක මම මේ ෂෙයා කරගන්නේ. මේක ගොඩක් හොඳයි. මම කිව්වනේ මේ Derma Pro products ගොඩක් හොඳයි කියලා. මම ළඟ ගොඩාක් තියෙනවා Derma Pro product. ඒ නිසායි මම මේක ඔයගොල්ලන්ට රෙකමන්ඩ් කරන්නේ. ඔයාලට පුළුවන් ක්ලීන් අප් එකෙන් පස්සේ පැක් එක විදිහට මෙන්න මේ Derma Pro එකේ එන ඕනම පැක් එකක් යූස් කරන්න ඔයාගේ මූණට අදාළව. මේක orange whitening face mask එකක්. මේකේ දාලා තියෙන all skin type. කියන්නේ ඕනම ස්කින් එකකට මේක සුදුසුයි. ඒ වගේම ඔයාගේ මූණ dry skin එකක් නම් මේකේ වෙනම dry skin එකට අදාළ face pack තියෙනවා. oily skin එකට අදාළ face pack තියෙනවා. ඔයාට තියෙන normal skin එකක් නම් normal skin එකට අදාළ face pack මෙන්න මේ බ්‍රෑන්ඩ් එකේ තියෙනවා. මම මේ බ්‍රෑන්ඩ් එක ගැනම කියන්නේ ඇයි කියලා ඔයගොල්ලෝ හිතනවා ඇති. ඇත්තටම පෞද්ගලිකව මම ආසම බ්‍රෑන්ඩ් එක තමයි Derma Pro කියන්නේ. ඒ නිසායි මම ඔයගොල්ලන්ට වැඩියෙන් මේ Derma Pro එක ගැන කියන්නේ. ඒ වගේම තමයි වෙළඳ පොලේ තවත් හොඳම සුපිරි බ්‍රෑන්ඩ් තියෙනවා. Viana බ්‍රෑන්ඩ් එක හොඳයි. මම කිව්වා Derma Pro එක හොඳයි. Dr. Rachel හොඳයි. මේ වගේ ගොඩාක් හොඳ ප්‍රොඩක්ට් තියෙනවා. ඔයාලට පුළුවන් ඕනම ප්‍රොඩක්ට් එකක් ඔයාගේ මූණේ ස්කින් එකට අදාළව තෝරගෙන භාවිතා කරන්න. හරි එහෙනම් ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. අදට මම මගේ වීඩියෝ එක එන්ඩ් කරනවා. ඕගොල්ලන්ට මගේ මේ වීඩියෝ එක ගැනත් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් පහලින් කමෙන්ට් එකක් දාන්න. මම ඒ හැමෝටම රිප්ලයි කරනවා. එහෙනම් ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. මම අදට ගිහින් එන්න. ඔයගොල්ලෝ හැමෝම සතුටෙන් පරිස්සමෙන් ඉන්න. ඒ වගේම ළඟ තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරලා මගේ YouTube channel එක subscribe කරන්න. bye.